හයි ඔයාලට කොහොමද? ගොඩ කාලෙකින් මම මේ විදිහේ වීඩියෝ එකක් අරගෙන ආවේ. ඇත්තට හරි අමාරුවෙන් ඉන්න කාලයක් මට මේ කෑම කන්න බැරුව ඉන්නේ. මගේ දෙවෙනි බබා හම්බෙන්න මට ඉන්නේ. දැන් තාම මාස 3ක් වුණා විතරයි. ඉතින් ටිකක් අමාරුයි. තාමත් කෑම නම් කන්න බැහැ. ඉතින් චුට්ට පොඩි දේවල් කාලා තමයි ඉන්නේ. ඉතින් ඒ ගැන කියන්නේ මම ආවේ. මම ඊට කලින් වීඩියෝ එකක් දැම්මා මට මෙන්න මේම මම අමාරුවෙන් ඉන්නේ කියලා. ඒ නිසා ඒක ගැනත් කිව්වේ. ඉතින් කන්න බැරුව ඉන්න අම්මලා දන්නවා ඉතින් මේ දවස්වල තියෙන අමාරුකම් නේද? මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හැදුවේ මම අද ගියා වැදගත් ස්කෑන් පරීක්ෂණයක් කරන්න ડોක්ටර් ගාවට. ඉතින් ඒ ගැන ඒ එක්ස්පීරියන්ස් එක ෂෙයා කරගන්න තමයි මම මේ හිතුවේ. මං ඩිලිවරි එක කරේ 9 වීල්ස් හොස්පිටල් එකේ ලොකු බබාගේ. දැන් යාට අවුරුදු 4ක් වෙනවා. ඉතින් මං දෙවෙනි බබාගේ ඩිලිවරි එක කරන්න 9 වීල්ස් හොස්පිටල් එකටම යනවා. මොකද ඩොක්ටර් විජිත් විද්‍යාභූෂණ තමයි මගේ ඩිලිවරි එක කරේ. ඉතින් පළවෙනි ඩිලිවරි එක හොඳින් සිදු වුණ නිසා ඒ නිසාම මම ඩොක්ටර් ගාවට යන්න හිතුවා දෙවෙනි ඩිලිවරි එකටත්. ඉතින් මේ අද මම ගියේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකට. ඒක වැදගත් ස්කෑන් පරීක්ෂණයක්. සති 12 දී තමයි මේ පරීක්ෂණය කරන්නේ. සති 12 දී NT ස්කෑන් එක කියලා මේකට කියන්නේ. ඉතින් ડોක්ටර් ගාවට යන පේෂන්ට්ලා නම් දන්නවා ඇති මේ පරීක්ෂණය කරන විදිය. ડોක්ටර්ගේ වීඩියෝ එකක් තියෙනවා ITN එකේ Meet Your Doctor කියන ප්‍රෝග්‍රෑම් එක. දැන් අවුරුදු 7කට විතර කලින් කරපු ප්‍රෝග්‍රෑම් එකක්. ඒකෙදි ડોක්ටර් කියනවා මේ NT ස්කෑන් එක කියන්නේ මොකක්ද? අනිත් එක තමයි ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වය කියන්නේ මොකක්ද? ගර්භණී කාලය තුලදී සති 12 දී කරන ස්කෑන් පරීක්ෂණයක් මේක. ඒකෙදි බලන්නේ බබෙක් හම්බෙන්න සති 12ක් වෙනකොට ඒ බබාට ඩවුන් සින්ඩ්‍රෝම් කියන අවදානම තියෙනවද කියන එක. ඒක තහවුරු කරගන්න තමයි මේ ස්කෑන් පරීක්ෂණය කරන්නේ. ඉතින් ડોක්ටර් මේක සති 12 දී අනිවාර්යෙන් කරන්න කියලා කියන්නේ ඊට පහුනාම මේක කරන්න බැරි නිසා. එතකොට මේ පරීක්ෂණයේදී කරන්නේ බබාගේ ගර්භාෂය තුල සිටින බබාගේ හිස පිටුපස වතුර කොටස වැඩි නම් ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වයට අවදානම වැඩි. ඊට අමතරව බබාගේ මේ ඇඟේ ශරීරයේ කොටස් අපිට ડોක්ටර් පෙන්නුවා. ඒකෙදි බබාගේ නහය හැදිලා නැත්තම් සති 12 වෙනකොට නහය කියන්නේ නහය අස්තිය හැදිලා නැත්තම් ඩවුන් සින්ඩ්‍රෝම් අවදානම වැඩි කියන එක ડોක්ටර් අපිට කිව්වා. ඊට අමතරව අපිට ડોක්ටර් බබාගේ හાર્ට් එක බබාගේ මෙතන අස්තිපද්ධතිය පිටිපස්ස කුඳුවට පේලිය ඊට අමතරව ඒව හැදිලා තියෙනවා කියලා හොඳින් කිව්වා. ඊට අමතරව බබාගේ අත් දෙකේ ඇඟිලි පහම හැදිලා තියෙන බව පෙන්නුවා. ඒව ගණන් කරලම පෙන්නුවා. මේ අතේ මැණික් කටුව ඒව පෙන්නුවා. ඊට අමතරව බ්‍රේන් එක බබාගේ හાર્ට් එක හાર્ට් බීට් එක කොහොමද ඒ රේට් එක හරි මට්ටමින් යනවා කියන එක මේ වගේ දේවල් ડોක්ටර් අපිට පැහැදිලිව කියලා දුන්නා. ඒ වගේම බබාගේ ඔළුව මේ ඔලු කට්ට හැදිලා තියෙන්න ඕනේ මාස මේ සති 12 වෙනකොට. එතකොට ඒ ගැනත් ડોක්ටර් අපිට පැහැදිලිව කියලා දුන්නා. ඊට අමතරව දින නිර්ණය කිරීමටත් මේ පරීක්ෂණ ඉතාමත් වැදගත්. ඉතින් මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ ડોක්ටර් අපිට පැහැදිලි කරපු දේවල්. ඉතින් ඔයාලට තව දුරටත් මේ විස්තර දැනගන්න ඕන නම් ඔයාලට පුළුවන් ඒ ප්‍රෝග්‍රෑම් එක බලන්න. ඊට අමතරව තවත් මේ NT ස්කෑන් එක ගැන කරපු තවත් වැඩසටහන් ගොඩාක් මම දැකලා තියෙනවා YouTube එකේ තියෙනවා. ඉතින් ඒ වැඩසටහන් බලලත් ඕගලන්ට මේ ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන්. පරීක්ෂණ කරන්න වෙනවා. හරිද? දින හරි. අනිත් ඔක්කොම හොඳයි. ඊට අමතරව ඔයාලත් එක්ක මට මේ ගැන කියද්දී මේ දැන් ගොඩ දිනක් අහනවනේ මේ පරීක්ෂණය කරගන්න කොච්චර මේ ගාණක් මුදලක් ගියාද කියලා. මං 9 වීල්ස් හොස්පිටල් එකේ ඉන්නේ මේක කරේ. එතකොට මට ගියා 15500ක් ස්කෑන් පරීක්ෂණයට. එතකොට බබා අවුරුදු 4කට කලින් මං කරද්දි කියන්නේ මගේ පුතා ලොකු පුතාගේ කාලෙදී නම් ඊට වඩා මේ මිල අඩු ප්‍රමාණයතුන් දැන් නම් 15500යි. පුතාගේ චූටි කාලේ තියෙන මේක.
ඉතින් අපි හැමෝම ආසයි අපිට නිරෝගී දරුවෙක් බිහි වෙනවා කියන බලාපොරොත්තුවෙන් මේ මාස 9 පුරාවට ඉන්න. ඉතින් ඒ සතුටත් එක්ක අපි ගෙදර ආවා. ගෙදර එන ගමන් පුතාව මේ එක්කන් ගියා පාක් එකට. කඩවතට ආවට පස්සේ එයා දැන් දවස් ගාණක් වෙලා ඉඳන් මෙතනින් යන ගමනට කියනවා පාක් එකට එන්න ඕනි කියලා. ඒ නිසා එයාවත් පාක් එකට චුට්ට වෙලාවක් එක් කරගෙන ඇවිල්ලා ඊට පස්සේ අපි ගෙදර ආවා. ඉතින් මම ඔයාලට ආයෙත් මගේ වීඩියෝස් අරගෙන එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.